ආයුබෝවන් යාළුවනේ. ඔන්න ඔයාලට පොරොන්දුන විදියටම මම ඔයාලට අරගෙන ආවා කොමඩු පොතු වලින් කරන තවත් රසම රස රෙසිපි එකක්. මේක ඉන්දියන් ස්ටයිල් සේවරි ඩිෂ් එකක්. ගොඩක් වෙලාවට රොටි වර්ගවලට පාවිච්චි කරන්න පුළුවන් රසම රස ආනමක් කිව්වොත් හරි. මේකට ඕන වෙන්නේ පොඩි දේවල් ප්‍රමාණයක්. හොඳට සුද්ධ කරගනිපු කොමඩු පොතු, තක්කාලි, ලූණු, සුදු ලූණු, ලුණු සහ ගම්මිරිස්, ඊට අමතරව හොඳට සීසන් කරගන්න පුළුවන් රසකාරකයක් වන බැසිල් කොළ. මම නම් මෙතෙන්දී අරගත්තේ බැසිල් කොළ නෙමෙයි, මට බැසිල් කොළ හොයාගන්න බැරි වුණා. මම මෙතෙන්දී අරගත්තේ මිංචි කොළ සහ ගොටු කොළවල එකතුවක්. ඊට අමතරව මේකේ රසකාරක විදියට අපි පාවිච්චි කරනවා සෝයි සෝස්. මේක බැද ගන්න උවමනා වෙනවා ඔලිව් ඔයිල්. ඔන්න ඉතින් මෙන්න මේ ඉන්ග්‍රේඩියන්ට්ස් ටික අරගෙන අපි බලමු මේ රසම රස කොමඩු පොතු සේවරි ඩිෂ් එක හදාගන්නේ කොහොමද කියලා. ඔන්න අද මට තියෙන්නේ ලොකුවට කෑලි කපපු කොමඩු පොතු. දැන් මම මේක හොඳින් සුද්ධ කරගන්න ඕනේ. තදකොළ පාට කොටසත් රෝස පාට කොටසත් දෙකම ඉවත් වෙන විදියට. අද මම මේකට පාවිච්චි කරන්නේ පීලා එක නෙවෙයි, පිහිය. මොකද පිහිය තමයි මට වඩාත්ම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් මං හුරු වෙලා තියෙන විදියට. හැබැයි ඔයාලට පිහිය වැඩි හුරු නැත්නම් මේ වැඩේ කරන්න එපා. මොකද කොමඩු පොතු ටිකක් ඝනකම් නිසා පිහිය ගැස්සিলা ඔයාගේ අතට ඔයාගේ ඇඟට එන්න පුළුවන්. ඒක නිසා පුළුවන් උපරිම ආරක්ෂාව තියාගෙන කොමඩු පොතු අපි සුද්ධ කරගනිමු. කොළ පාට කොටසත් රෝස පාට කොටසත් ඉවත් වෙන විදියට. මෙන්න මෙහෙම මම සුද්ධ කරගන්නවා. ඔන්න දැන් මේකේ තව කොළ පාට කොටස් තියෙනවා වගේ. ඒ ටිකත් අයින් කරමු. කෑලි ටික ඔක්කොම තද කොළ පාට කොටස ඉවත් කරනවා. මම මේ පොතු ටික හොඳින් සෝදලා පිරිසිදු කරගනිපු නිසා නැවත සෝදලා පිරිසිදු කරන්න යන්නේ නැහැ. ඊළඟට මම මේ ටික කෑලි කපා ගන්නවා. ඊටාම තුනී පෙති තමයි කපා ගන්න ඕනේ. මොකද කොමඩු පොතු කියන්නේ ඝනකම් ටිකක් රළු ගතිය තියෙන දෙයක්. මේක අපි මෘදු වෙනකම්ම කුක් කරගන්න ඕන නිසා පුළුවන් තරම් තුනීයට කෑලි කපා ගන්න. ඔයාලා කැමති විදියට මේ කෑලි කපා ගන්න පුළුවන්. මම මේ විදියට දිග තීරු වශයෙන් තමයි කොමඩු පොතු ටික කපා ගත්තේ. ඔන්න මේ තියෙන්නේ අපි මේ විදියට කපා ගනිපු කොමඩු පොතු. බලන්නකො මං හැමදාම කියනවා වගේ හරිම ලස්සන සෞම්‍ය පෙනුමක් තියෙන්නේ. උයන්න ආස හිතෙනවා. ඔන්න මං ඔයාලට කෑල්ලෙන් කෑල්ල පෙන්නන්නම් කෑලි කිහිපයක් කොච්චර තුනීවට මම මේව කපා ගත්තද කියලා. උයද්දී අපි මුලින්ම කරන්නේ අපි තෝරගනිපු රසකාරක කොළ චොප් කරලා පොඩි පල්ප් එකක් හදාගන්න එක. අපි අර බිරියානි වලට හදාගන්න සම්බෝලේ වගේ ලුණු සහ ගම්මිරිස් දෙකත් මේ වෙලාවේදී එකතු කරලා තමයි මේක හදාගන්නේ. ඊට පස්සේ අපි කොමඩු පොතු ටික සෝයි සෝස් වලින් සීසන් කරගන්න යන්නේ. කොමඩු පොතු ටිකට සෝයි සෝස් දාලා හැම කෑල්ලකම සෝස් කෑවෙන විදියට ඉතා හොඳින් මේක කලවම් කරගන්න ඕනේ. හොඳින්ම කලවම් වුණාට පස්සේ මේ බලන්න හැම කෑල්ලකම සෝයි සෝස් ගෑවිලා. දැන් මේක අපි විනාඩි 15ක් විතර සීසන් වෙන්න තියලා අපේ අනිත් වැඩ ටික කරගෙන යමු. ඔන්න අපි පෑන් එක ලිපේ තිබ්බා. මේක මද ගින්නේ යාන්තමින් බැදෙන රෙසිපි එකක්. ඒක නිසා තමයි අපි ඔලිව් ඔයිල් පාවිච්චි කරන්නේ. ඔලිව් ඔයිල් සුදුසු වෙන්නේ පෑන් ෆ්‍රයි වලටනේ, ඩීප් ෆ්‍රයි වලට නෙමෙයි. ඉතින් මේක පෑන් ෆ්‍රයි ඩිෂ් එකක් නිසා අපි මේකට ඔලිව් ඔයිල් පාවිච්චි කරනවා. මුලින්ම සුදු ලූණු බැදීගෙන ඉද්දී අපි
අනිත් ලුණු මේකට එකතු කරගන්නවා. දැන් මම එකතු කරපු ලුණු ටික තෙල් වල හොඳින් මැලවිලා තියෙන්නේ. ඊළඟට අපි මේකට සෝයි සෝස් වලින් සීසන් වුණු කොමඩු පොතු ටික එකතු කරගන්නවා. හොඳින්ම මතක තියාගන්න ඕනේ අපි මේ ටික කරන්නේ මද ගින්නේ අපේ උදුන තියාගෙන. මොකද මේක යාන්තමින් බැදෙන සේවරි ඩිෂ් එකක්. කොමඩු පොතු සියල්ලම හොඳින් මෘදු වන තෙක්ම අපි මේක උයා ගන්න ඕනේ. ඔන්න ඉතින් මේ විදියට යාන්තමින් බැදීගෙන එද්දී අපි මේකට තක්කාලි එකතු කරනවා. තක්කාලි එකතු කරලා පොඩ්ඩක් මේක කලවම් කරලා ඊළඟට අපි ඉතා ස්වල්පයක් උණු වතුර මේකට දානවා. මොකද මේ තක්කාලි ටික හොඳින්ම තැම්බිලා තක්කාලි ජූස් එක සෝයි සෝස් එක එකතු වෙලා අපේ කොමඩු පොතු ටිකේ වටේ එතෙන්න ඕනේ. අපි කියන්නේ දවටනවා කියලා. ඒ වගේ හැම කොමඩු පොත්තකම මේ ජූස් එක දැවටෙන්න ඕනේ. තක්කාලි සහ සෝයි සෝස් මිශ්‍රණය. ඔන්න දැන් අපේ තක්කාලි ජූස් එකක් විදියට හැදීගෙන එන්නේ. ඔන්න බලන්නකෝ ඒක සෝයි සෝස් එක එකතු වෙලා හොඳට දැවටෙමින් තමයි තියෙන්නේ කොමඩු පොතු කෑලිවල. ඔන්න මං ඔයාලට එක කෑල්ලක් මේකෙන් අරන් පෙන්නන්නම්කෝ. ඔන්න බලන්න හොඳට අර සේවරි ජූස් එක මේකේ දැවටිලා තමයි තියෙන්නේ. දැන් මේක හොඳ මොලොක් විදියට හැදිලා අවසන්. දැන් මේක චුට්ටක් නිවෙන්න තියලා අපි මෙන්න මේ රසකාරක කොළ පල්ප් එක මේකට එකතු කරනවා. මේක ලුණු ගම්මිරිස් එකතු වෙලා තියෙන්නේ. මේක එකතු වෙද්දි හරීම සුවඳවත්. කන්න ආස හිතෙන පෙනුමක් සුවඳක් මේකේ තියෙනවා. ඉතින් මේ බැසිල් කොළ හෝ ඔයාලා තෝරගත්තු කොළෙන් හදපු රසකාරක කොළ පල්ප් එක එකතු කරාට පස්සෙත් මේක සීසන් වෙන්න විනාඩි කිහිපයක් තියන්න ඕනේ ඔයාලා මේක සර්ව් කරන්න කලින්. ඔන්න ඉතින් ඔය විදිහට තමයි අපි අද ඉන්දියන් ස්ටයිල් කොමඩු පොතු සේවරි ඩිෂ් එක හැදුවේ. මේක ඇත්තටම පැස්ටා සහ රෝස්ටඩ් බ්‍රෙඩ් එක. ඒ කියන්නේ කර කරපු පාන් පෙත්තක් එක්ක මේසෙට යවන්න පුළුවන් රසම රස ඩිෂ් එකක්. හැබැයි ඔයාලා මතක තියාගන්න මේක ඉන්දියන් ස්ටයිල් එකක් නිසා ඉන්දියන් ස්ටයිල් රොටි වර්ග එක පුදුම රසක් තියෙන ඩිෂ් එකක්. ඒ කියන්නේ ඔයාලට පරාට වර්ග, තෝසේ වර්ග මේකත් එක්ක රස බලන්න පුළුවන්. ඉතින් මම අද මේකේ රස බලන්නේ ටෝස්ට් කරපු පාන් පෙත්තක් එක්ක. ඔයාලා විවිධ රෙසිපි try කරන ඉන්දියන් ස්ටයිල් වලට ආස කෙනෙක් නම් අනිවාර්යෙන්ම තෝසේ හදන දවසක රස බලන්න මේක කදිම රෙසිපි එකක්. ඉතින් ඔයාලට පොරොන්දු වුණ විදියටම මම තවත් කොමඩු පොතු රෙසිපි ඉස්සරහදී අරගෙන එන්නම්. මේ රෙසිපි එක try කරලා රස බලලා මටත් කියන්න. කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මේ ඩිෂ් එක එන්ජොයි කරනවා නම් මේ වීඩියෝ එකට ආසයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අද දවසේ මේ වීඩියෝ එක බැලුවට බොහොමත්ම ස්තුතියි.